අඳුරු රාත්‍රියක ඇහෙන මේ බෙරහඬ, දුම්මල සුවඳ සහ බියකරු වෙස්මුහුණු. මේවා හුදෙක් නර්තනයක් විතරක්මද? නැත්නම් විද්‍යාවට හසු නොවන අදෘශ්‍යමාන බලවේග සමග කරන ගනුදෙනුවක්ද? ආයුබෝවන් හැමෝටම. අද ද සිලෝන් රෝඩ් එක්ක මම සදරුවන්. අපි යන්නේ ලාංකීය සංස්කෘතියේ තියෙන අතිශය අద్භූත සහ গুপ্ত පැත්තක් ගවේෂණය කරන්න. ඒ තමයි අපේ රටේ යාතු කර්ම, ඇදහිලි සහ විශ්වාසයන්. ඇයි මිනිස්සු මේව කරන්නේ? මේවා පිටුපස්ස තියෙන ඇත්තම කතාව මොකක්ද? අපි බලමු. ලංකාවේ යාතු කර්ම ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි කතාවක් තියෙනවා. ඒ තමයි දිවි දෝෂය. පණ්ඩුවස්දෙව් රජුට වැළඳුණු ඒ අద్භූත රෝගය සුව කරන්න තමයි ලංකාවේ පළමු ශාන්ති කර්මය වුණු කොහොම්බා කංකාරිය සිද්ධ වුණේ කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. එතෙන් ඉඳන් අද වෙනකන් ලංකාවේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් තුනටම ආවේනික වුණු යාතු කර්ම පද්ධතීන් තියෙනවා. උඩරට කොහොම්බා කංකාරිය, පහතරට තෝයිල් සහ සබරගමුවේ බලියාගය මේ අතරින් ප්‍රධානයි. ගොඩක් අය හිතන්නේ මේවා කරන්න යක්ෂයින් පන්නන්න විතරයි කියලා. ඒත් ඒක වැරදි. මේවා ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. දේව ඇදහිලි. උදාහරණ ගම්මඩ්ඩු, දෙවොල් මඩ්ඩු, රටට ගමට සෙත් පතන්න දෙවියන් උදෙසා කරන පූජාවන්. යක්තොවිල්. උදාහරණ සන්නියකුම. ශරීරයට වැළඳෙන ලෙඩ රෝග යක්ෂ බලපෑම් ලෙස සලකා ඒවා දුරු කිරීම. බලියාග. ග්‍රහ අපල දුරු කර ගැනීම සඳහා කරන ශාන්ති කර්ම. දැන් අපි බලමු මේකේ තියෙන විද්‍යාත්මක පැත්ත. නූතන මනෝවිද්‍යාවට අනුව මේ යාතු කර්ම කියන්නේ පුදුම සහගත ප්‍රතිකාර ක්‍රමයක්. රෝගියෙක් බෙරහඬ මැද්දේ, දුම්මල සුවඳ මැද්දේ ආවේශ වෙද්දී ඔහුගේ යටිසිතේ තියෙන පීඩනය පිට වෙලා යනවා. මේකට කියන්නේ කැතාසිස් කියලා. මේ බෙරහඬේ තියෙන රිද්මය මිනිස් ස්නායු පද්ධතියට ඍජුවම බලපානවා. ඒ වගේම තොවිල්වල තියෙන විහිළු තහළු කොලම් මගින් රෝගියාගේ බිය නැති කරලා මානසිකව සුවපත් කරනවා. ඒ විතරක් නෙවෙයි. ඇස්වහ, කටවහ, හෝවහ වගේ දේවල් ගැන අපේ ගැමි ජනතාව තුල තියෙන ලොකු විශ්වාසයක්. දෙහි කැපීම, නූල් බැඳීම වගේ සරල යාතු කර්ම අදටත් නගරේ පවා අපිට දකින්න ලැබෙන්නේ ඒ නිසයි. යාතු කර්ම කියන්නේ හුදෙක් මිත්‍යාවක්ම නෙවෙයි. ඒක අපේ කලාව, සංස්කෘතිය සහ පැරණි මනෝවිද්‍යාව මුසුවුණු අපූරු දායාදයක්. වර්තමානයේ මේවා ක්‍රමයෙන් නැති වෙලා යනවා. නමුත් ඒ පිටුපස්ස තියෙන අභිරහස අදටත් සම්පූර්ණයෙන් විසඳිලා නැහැ. ඔබ මේ වගේ අත්දැකීමකට මුහුණ දීලා තියෙනවද? නැත්නම් මේ ගැන ඔබ හිතන්නේ මොකද්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලංකාවේ සැගවුණු තැන් සහ රහස් සොයා යන්න ද සිලෝන් රෝඩ් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මම සදරුවන්. අපි ඊළඟ වීඩියෝවේ හමු වෙමු.